පොසොන් පුන් පොහෝ දින වැදගත්කම. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහෝ දිනය ඉතා වැදගත් වන්නාසේම විශේෂයෙන් ලක්වැසි බෞද්ධයනටද පොසොන් පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී පොහෝ දිනයක් වන්නේය. සිදුහත් කුමරු උයන් කෙළි පිණිස ගොස් එද්දී දුටු පෙරනිමිති සතරෙන් තෙවන පෙරනිමිත්ත වූ මරණය දැක සසර කලකිරුණේද පොසොන් පුන් පොහෝ දිනයකය. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වර්ෂයේ දඹදිව ධර්මාශෝක මහා අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නය වූ මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් පසු බුද්ධ ධර්මයෙන් පෝෂණය වූ බෞද්ධ ශිෂ්ටාචාරය, සංස්කෘතිය, සමාජ ගතිසිරිත්, කලා ශිල්ප හා ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ආදී සකල විද අංගෝපාංගයන්ගෙන්ම සිංහල ජාතිය සුපෝෂණයට ලක් වූයේ පොසොන් පුන් පොහෝ දිනයකය. ලක්දිව ආගමික, ජාතික, සමාජීය, සංස්කෘතික ආදී සියලු අංශයන්ගේ අභිවර්ධනයත් භණ්ඩුක කුමරුගේ මහණු උපසම්පදාවද චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවද සිදු වූයේ උතුම් වූ පොසොන් පුන් පොහෝ දිනයකය.